කොහොමද හැමෝටම ඉතින් මම මෙතන ඉඳන් තමයි දැන් ලොග් එක පටන් ගත්තේ. يعني මේ උදේ ඊයේ රෑ මම මේ ස්කර්ට් එකයි මේ පෑන්ට් එකයි ගවුමයි මහලා ඉවර කරා. මේ පෑන්ට් එකේ නම් මට තිබුණේ කකුල දිගයි ඒක හදන්න විතරයි. ගවුමයි මේ ස්කර්ට් එකයි තමයි මහන්න තිබුණේ සම්පූර්ණයෙන්ම. ඒ ටික ඉවර කරගත්තා. ඉතින් මම දැන් මේ පොඩ්ඩක් අස් කරා මේ ඒ ටික නමලා කරලා උදේ කෑම එක හදන්න ඕනේ. ඒ හින්දා මම ඒ ටික ඔක්කොම ටික නමලා අයින් කරගත්තා. දැන් මම උදේට හදන්නේ පෑන්කේක් බනානා පෑන්කේක් හැදුවා. මේ ඔක්කොම මම කන්නේ හස්බන්ඩ්ටත් එක්ක තමයි මේවා හදලා තියෙන්නේ. ඊට පස්සේ උදේ කෑම කාලා මම යන්න ගත්තා. ඊයේ යන්නේ ඉතින් මීට් බෝල් කඩල අල තෙල් දාම. ඒ තුන තමයි අද උයන්නේ ලේසි. එකක් මාළු තිබුණෙත් නැහැ. එන්න මේ තුනු උයලා කනවා කියලා හිතුවා. දැන් මම බත් එකක් තියාගත්තා. අල එකක් තෙල් දාලා ඉවරයි. කඩල එක කිරට හැදාගත්තා. ඊට පස්සේ මට දැන් තියෙනවා රූම් එක අස් කරන්න ඩ්‍රෙසින් ටේබල් එක ඇඳ ඒ ටික අස් කරලා මට ආයේ තිබ්බා මහන්න ගවුමකුයි දිග පෑන්ට් එකකුයි මේ දැන් මම මේ විදිහට මහලා ඉවරයි. ඒකට මම ස්ක්‍රන්චි එකකුත් මෙහෙම මේ ගවුම නම් චුට්ටක් මහන්න වෙලා ගියා. මොකද ඒකේ මේ තට්ටු තුනක් තියෙනවා. ඒ තුන මහන්න චුට්ටක් වෙලා ගියා. ඒකයි මේ පෑන්ට් එක මැහැව මේ පාටින් මේ දෙකත් ඉවරයි. ඒකත් එක්කෙනෙක්ට දෙන්න තියෙන එකක්. ඒ ටික ඉවර කරලා එයාට දැන් කතා කරන්න ඕනේ ඉවරයි ඇවිල්ලා අරගන්න කියලා. ඊට පස්සේ මම ආයෙ මට වෙලා තිබ්බ හින්දා මට ස්කර්ට් එකක් මහගත්තා. මෙන්න මේක තමයි මට මහැවේ. ඒකත් මහන අතරතුර තව මට අක්කා කෙනෙක්ගේ එයාටත් ස්කර්ට් එකක් තිබුණේ. ඒ ස්කර්ට් එක නම් ලේසි. මං ඒ හින්දා ඒකත් එහෙම්ම මේකත් එක්කම මේක ඉවරනවත් එක්කම මහලා දැම්ම එකත් මහලා ඉවර කරා. ඊට අමතරව දැන් මට තියෙනවා මැහුම් කාමරේ ඉස්සරහා මැහුම් කාමරේ පොඩ්ඩක් අස් කරන්න. මොකද දැන් මට ආයේ හෙටත් මහන්න තියෙනවා ඇඳුම්. මම හිතන්නේ 3ක් විතර තිබ්බා මහන්න. ඒ ටිකයි අර දැන් මේව කපලා ඒ බ්ලොක් රෙදි හිම තැන් වල තියෙනවා. ඒ ටිකත් අස් කර ගන්න ඕනේ. මේ විදිහට දැන් මේ කාමරේ මේක තමයි තියෙන්නේ. මේ උරේ තියෙනවා මහන්න. ඊට අමතරව මේ විස්කොස් රෙද්දක් තියෙනවා. ඒකෙන් ගවුමක් මහලා දෙන්න කිව්වා එයාට. ඒක ගවුම මහන ඒක නම් මම හෙට තමයි කරන්නේ. දැන් මේ හවස. ඊට අමතරව මේ තියෙනවා ඉතින් මේ ඔක්කොම ඇදලා දාලා තියෙන්නේ. ඉතින් රෙදි ගද්දී බ්ලොක් මේවා කරද්දී මේ පැක් කරන කොළ ඒවා මේවා ඉතින් ඔක්කොම එළියට දාගන්නවා. ඉතින් අස් කරන්න ගියාම ඉතින් තියෙනවා. ඉතින් මම හිතනවා ඉතින් හිමීට අස් කරන්න. අස් කරන වීඩියෝ එකක් නෑ. මම ඔයාලට පෙන්නන වීඩියෝ ක්ලිප්ස් තමයි ගත්තේ. ඊට පස්සේ මම මේවා අස් කරලා වෙන වැඩක් තිබුණා මම ඒක කරා. දැන් මට අඹ ගෙඩියක් හම්බුණා. අපේ අම්මා තමයි දුන්නේ අඹ ගෙඩිය. ඉතින් එයා කිව්වා කපලා එයාටත් දීලා මේ ඔයත් ගන්න කියලා. ඉතින් මම ඒක දැන් මේ සුද්ධ කරලා කපන්න යන්නේ. මම පොඩි කෑලි කපා ගන්නවා. එතකොට මේ එහෙම තමයි මම කන්න ආස. චූටි කෑලි වලට කැපුවාම ආසයි කන්න. මම මේ විදියට කපා ගත්තා. ඉතින් මේ වගේ වීඩියෝස් අදට මේ ලොග් එක ඉවරයි. මේ වගේ වීඩියෝස් බලන්න, subscribe කරන්න, like, comment කරන්න. Thank you.